ලොකු අයියා සඳලතා අක්කට දෙන්න ඇති උඩ තියාගෙන. නෑ මං කිව්ව සෝමසිරියාගේ අම්මා කරන්දරිය සුදු නැන්දා. සඳලතා අක්කගෙන් වැඩ ගන්නවද ජහුටටම. ඕකි මහ යක්ෂ ගෑණිනේ බා. ඔබ මේ මොනා කතා කරනවද දන්නේ නැහැ හීම්මලයා. මං අමතක කරගෙන හිත හදාගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් බා. බාය මගුලක් කතා කරන්න එපා බා. මේක නෙමෙයි බා. අරුන්ට මෙදා පාරත් හොදට පාඩුයි. ඕකුන්ට කවද්ද බං හරි ගියා කියලා කිව්වේ. ඔය අපට දෙන්න වේ කියලා බොරු කියන්නේ. රූපන් જાතිවත් ඕකුන් දේවල් අපට ඕනේ නෑ බං හීම්මලයා. මේ ජීවිතේම තනාගෙන තියෙන පිළිබින්දුවක් වගේලු බං. ලොකු හාමුදුරුවෝ බන්ට කියනවා මං අහගෙන. මේ ලෝකේ ගෑනු මිනිස්සු කොච්චර නම් ඇද්ද බං? වැරදි කරලා ලෝකෙට පෙන්වන්න බැරුව හොර රහසෙන් මෙරි ඉපදෙනවා හිතින්. ඒ විතරක් ඇයි බං? ලෝකෙට පේන්නම් වැරදි කරලා කෙලවගෙන ලෝකෙට මූණ දෙන්න බැරුව මෙරි ඉපදෙන මිනිස්සු කොච්චර ඉන්නවද බං මේ ලෝකේ? පෙනෙන්න හරි නොපෙනෙන්න හරි අපි වැරදි කරන්නේ වොන්ද බං හීම්මලයා. අපිට කවදා හරි දවසක හරියයි. ඒකම් බලා ඉඳිමු. පොළොවේ අනුමේ කියමින් බිලිදී වෙහෙගුම් ගුණදම් දහසින් මියනා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවක් සෝකඳුලින් සනහි ජයපෙන් පුරමින් මිනිසා සුදයි මලසේ නුවණින් එළියයි හිරුසේ